සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් බ්‍රහස්පති දවසේ සෞඛ්‍යයට වැදගත් වෙන පුංචි කාරණාවක් කතා කරන්න හේතුව. ඔයාලා හැමෝම දන්න අසාධනිකතාවය හෙවත් ඇලර්ජි ගැන සරල පණිවිඩයක් අරගෙන තමයි මම ආවේ. ඇලර්ජි එකක් කියන්නේ මෙඩිකල් ඉමර්ජන්සි එකක්. මොකද්ද? කෙනෙකුගේ ජීවිතේ නැති වෙන්න උනත් පුළුවන් ඇලර්ජි එකක් ආවම. මොන වගේ දේවල් වලටද ඇලර්ජි වෙන්න පුළුවන්? කෑමකට වෙන්න පුළුවන්, ඖෂධයකට වෙන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි. අපි ගන්න ආලේපනයකට වෙන්න පුළුවන්, ප්ලාස්ටරයකට, ඕනෑම දෙයකට අපිට ඇලර්ජි එකක් ඇති වෙන්නේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ ඇලර්ජි එකක් අපිට ආවා කියලා අපි දැනගන්නේ කොහොමද? හිතන්නකො ක්‍රීම් එකක් ගෑවා ඔබේ මූණේ. ඔබේ මූණ එකපාරටම කහන්න ගත්තා. එතකොට මූණ හිටින්න ගත්තා. ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ආවා. ඒ විතරක් නෙවෙයි. ඔබේ මූණේ රෑෂ් එකක් වතුණා. ඉතින් පාරටම ඔබ ආලේපනය මූණට ගල්ලපු වෙලාවෙම සිදු වුණොත් අනිවාර්යයෙන්ම ඒක ඇලර්ජි එකක්. ඒ වගේ වෙලාවට ඔයා කරන්න ඕන සුදුසුම දේ මොකක්ද? ඔයා ගාව පිරිටන් ටැබ්ලට් එක තියෙනවා නම් ටැබ්ලට් එකක් අරගෙන ඔයා වහාම රෝහල වෙත පැමිණෙන්න ඕනේ. මම ඔයාලට පුංචි පොරොන්දුවක් වෙනවා. ලබන සතියේ බ්‍රහස්පතින්ද ඇලර්ජි ගැන කතා කරමු. එහෙනම් එන්න පරිස්සමින් එන්න ආදරේ දවල්ට